Hi photographers. ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා SL YouTube SL Pixel YouTube channel එකට. අද අපි සිංහල typography ගැන සරලව ඉගෙන ගනිමු. හරි, අපි දැන් වීඩියෝ එකට යමු. අපිට මේ වැඩේට මේ software ටික අවශ්‍ය වෙනවා. සිංහල key helper, සිංහල front converter, කෙලකුරු, character map. මේ software සහ front color link පල්ලා description එකේ දාන්න. හරි, අපි බලමු මේ software පාවිච්චි කරලා සිංහල typing පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක් සිංහල typing වැඩෝ කරන්නේ කියලා. හරි. ඕගොල්ලෝ මුලින්ම මෙන්න මේ software set එක open කරගන්න ඕනේ. ඕගොල්ලන්ට මෙන්න මේ software ටික open කරගන්න වෙනවා. සිංහල file converter, සිංහල key helper යන software ටික. හරි. අපි දැන් බලමු මේ software පාවිච්චි කරලා කොහොමද ඕගොල්ලන්ට මෙන්න මේ අපිට කරන්න යන වැඩේ කරගන්න යන්නේ කියලා. හරි. මුලින්ම ඕගොල්ලෝ මෙන්න මේ arrow එක click කරන්න. arrow එක click කරලා මෙන්න මෙතන තියෙනවා සිංහල key helper කියලා එක. ඒක left click කරන්න. ඒක මේක ඕගොල්ලෝ එන්නේ disable වෙලා මේක ඕගොල්ලෝ enable කරගන්න. හරි. මේක enable කරගත්තම ඕගොල්ලන්ට දැන් වැඩේ කරගන්න ලැජිත් මේ software එකේ වැඩේ. හරි. අපි දැන් අපිට ඕන වෙනවා එලකුරු keyboard එක සහ English keyboard අතර මාරු වෙන. ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන් Windows key එකත් එක්ක space bar ගිහුවම පස්සේ සිංහල එලකුරු mode keyboard එකට මාරු වෙනවා. අපි දැන් මේ සිංහල එලකුරු පාවිච්චි කරලා type කරන්නේ සිංහල Unicodes. අපිට සිංහල Unicodes වලට බෑ front එක මාරු කරන්න. ඒ කිව්වේ අපිට සාමාන්‍ය limited edition ටිකක් තියෙනවා සිංහල front වල ඉස්කෝලේ පොත තමයි දැන් ගොඩක්ම ජනප්‍රිය එක. ඉස්කෝලේ පොතත් ජනප්‍රියයි. ඒ වගේම තව එක front එක තියෙන කැලබින හරි මට මතක නෑ ඒකේ. හරි කොහම හරි ඒ front දෙක විතරයි දැන්ට තියෙන්නේ. දැන් ඒ දෙකෙන් බෑනේ වැඩක් කරගෙන යන්න. හරි. අපි දැන් බලමු කොහොමද අපිට ඕන විදිහට front මාරු කර කර හැබැයි අපි සිංහල පොඩ්ඩක්වත් දන්නේ නැහැ type කරන්න. අපි කොහොමද මේ ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරලා කරන්න කියලා. හරි. මම දැන් මෙතන සිංහල typing ගන්න කියලා කොහොමද කියලා. ඕගොල්ලෝ මේක පළවෙනි open කරද්දී මේ සිංග්ලිෂ් කියන එක තමයි මට එන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මෙතන කෙලකුරු නැතුව ඉංග්‍රීසි type කරන්න. හැබැයි ඒක ගොඩක් කරදරකාරී හින්දා තමයි අපි කෙලකුරුත් දාලා පාවිච්චි කරන්නේ. එතන ඒවා අපිට පාවිච්චි කරන්න ඕන තියෙන්නේ මෙතන ෆිල්ම් කන්වර්ට් දැන්. හරි. මම මේ සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ prompt එක. ඔයාලට පුළුවන් මේ සිංහල අපේ මව් භාෂාවේ කියන මේක. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ බින්දුව type කරන්න කියලා. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අර WhatsApp වල chat කරද්දිම දාන්නේ සිංග්ලිෂ් භාෂාව තමයි මේක පාවිච්චි කරන්නේ අපි. අපි දැන් මේ සිංග්ලිෂ් භාෂාව පාවිච්චි කරනකොට ඕගොල්ලොන්ට සයන්න ගහද්දි SA සා එතකොට ද ගහද්දි TH එන්නේ ද ඊට පස්සේ ත ගහන TH HA ත හරිද ඒ වගේ තමයි එන්නේ. හරි. අපි නිකන් බලමු සිංහල කියලා ගහලා T දැන් එතෙන් බලා ගන්න පුළුවන් මට C ගැහුවා න් ගහන්න විදියක් නැහැ මොකද NI හොතෙම නී එන්නේ. අපි සාමාන්‍ය නී ගහන්නේ NI ගේ හොතෙම නී එන්නේ. ඇති මෙතන මේ හැම ලෙටර් එකම ඒ කියන්නේ ඉංග්‍රීසි ලෙටර් හැම එකටම එන්නේ කැපිටලයිස් වෙච්ච වචනයක්. ඒ කියන්නේ දැන් මම මේක වුණොත් එහෙම මේ හැම වචනයකම සිංහල වචනේ හල් කිරීමක් එක්ක එන්නේ. බලන්න විදිහට හල් කිරීමක් එක්ක එන වචන තමයි තියෙන්නේ. සෝරි අකුරු. හරි. අපි දැන් බලමු කොහොමද මේකේ න් ගහන්නේ කියලා. මේ n ඒ කියන්නේ බිඳුව ටයිප් කරන්න ඕන කරන්න තියෙන්නේ x key එක වන්න ඕන කීබෝඩ් එකේ. ඒතර බිඳුව වන්නවා. ඊට පස්සේ දැන් h a h දැන් l a l මේ වගේ ස්පෙෂල් කැරක්ටර්ස් තියෙනවා. දැන් මම අපි ස්පෙෂල් කැරක්ටර්ස් කිව්වොත් එහෙම බ ගහන්න ඕන නැත්නම් b h එන්නේ බ h a බ ඊට පස්සේ ද ගාන d h සෝරි ද ගාන තියෙන්නේ shift එකත් එක d එක ඔබලා ඊට පස්සේ h එක වන්න ද ඊට පස්සේ a එක වන්න ද
බ ගහ වගේ ස්පෙෂල් කරක්ටර්ස් කියලා මේවට කියන්නේ. ඒවා ටයිප් කරන්න ඕගොල්ලන්ට මම අර පොඩි ස්ක්‍රිප්ට් එකක් වගේ දෙයක් දෙන්නම්. ඒක බලාගෙන තමයි ටයිප් කරන්න වෙන්නේ. ඒක පුරුදු වුණාම ටයිප් කරන්න පුළුවන්. හරි. අපි දැන් අර අපේ ස්ක්‍රිප්ට් එක කොපි කරන් මෙතන පේස්ට් කරනවා. ඒ ස්ක්‍රිප්ට් එකත් මගේ තියෙන්නේ යුනිකෝඩ් එකක් විදිහට. මම දැන් ස්ක්‍රිප්ට් එක කොපි කරන් ඇවිල්ලා මෙතන පේස්ට් කරගන්නවා. ඕකේ. හරි. මෙතන අපේ යුනිකෝඩ් ප්‍රොම්ප්ට් එක තියෙන ඊට පස්සේ පල්ලා ANSI කන්වර්ට්ස් වෙච්ච කෝඩ් එක එනවා. මේකේ තියෙන්නේ ඉංග්‍රීසි අකුරු සෙට් එකක්. බලන්න මම මෙතන ටයිප් කරේ මොකක්ද කියලා තියෙනවා මෙතන හෙළකුරු කියලා. හරි. හරි. අපි දැන් යමු මේකේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා බලන්න. මෙතන මේ කොපි අයිකනේ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ වර්ඩ් පැනල් එකට ඇවිල්ලා මෙතන දැන් ඉස්කෝලේ පොත තියෙන්නේ. තව දෙකේ නම තුනම. අපි දැන් බලන්න මොකද්ද මේ යුනිකෝඩ් අතර ANSI අතර තියෙන වෙනස මොකක්ද කියලා. අපි දැන් යුනිකෝඩ් එක කොපි කරන් බලමු මෙතන. හරි. මෙතන මම දැන් මේක පේස්ට් කරා. මෙතන තියෙන්නේ මේක විතරයි. දැන් මම මෙතන ෆොන්ට් එක උඩ ලොක් කරගන්නම්. බලන්න ලෑස්ති වෙන්න. හරි. දැන් බලන්න අපිට මේ වාක්‍යයේ ෆොන්ට් එක මාරු කරන්න පුළුවන්ද කියලා. මේ ඉස්කෝලේ පොත ඇරෙන්න දැන් මෙතන තව අපිට සිංහල ෆොන්ට් ගණනාවක් තියෙනවා. ඊළඟට මේ එක සිංහල ෆොන්ට් එකක්වත් මේකට වැඩ කරන්නේ නැහැ. ඔක්කොම තිබ්බ විදිහටම තමයි තියෙන්නේ. ඔක්කොම දාපු ගමන් ඉස්කෝලේ පොතට මාරු වෙනවා. ඒ මොකද කිව්වොත් මේක සපෝට් කරන්නේ ඉස්කෝලේ පොතට විතරයි. හරි. ඒක තමයි අපි සිංහල යුනිකෝඩ් පාවිච්චි කරද්දී පොඩි ප්‍රශ්නයක් එන්නේ. අපි දැන් ANSI විදිහට හදපු කෝඩ් එකක් ලාගු කරන මේක මෙහෙම කොපි කරන්න යන්න එපා. ඒක කරොත් එහෙම එන්නේ යුනිකෝඩ් එකක්. මෙහෙන්නේ මෙතනින් කොපි කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන පේස්ට් කරන්න. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේකේ ඉංග්‍රීසි ෆොන්ට් එකකට දාලා මේක. හරි. අර බලන්න ඕලා මෙතන ඉංග්‍රීසි ෆොන්ට් එකට දැම්මන් පස්සේ ඕගොල්ලන්ට සැමේලි ඇති මෙන්න මේ අකුරු සෙට් එක. මොකද ඕගොල්ලෝ සිංහල ඔෆිස් වල වගේ පියෝර් සිංහල කීබෝඩ් එක පාවිච්චි කරද්දී මේක මේ විදිහට තමයි ටයිප් වෙන්නේ. ඉංග්‍රීසි අකුරු වල. දැන් ඒක ටයිප් කරන්න අපි සිංහල පොඩ්ඩක්වත් දන්නේ නැහනේ. අපි දෙවන්නේ නැති කට්ටිය හින්දා අපි හෙළකුරු සිංහල ෆ්‍රොන්ට් කන්වර්ට් වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා මේ වැඩේ කරන්නේ. හරි. කොහොම හරි මේ දැන් මෙහෙම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ෆොන්ට් එක මාරු කරන්න ඕන සිංහල ෆොන්ට් එකකට දාන්න පුළුවන්. සිංහල ෆොන්ට් යුෂුවලි මෙන්න මේ වගේ එන්නේ. අන්න පුළුවන් මෙතන සිංහල ෆොන්ට් සෙට් එකක් තියෙනවා. මෙන්න මේ වගේ ලොකු දිග රමක් තියෙන එක නෙමෙයි මෙන්න මෙතන මෙන්න මේ සෙට් එකේ තියෙන ෆොන්ට් පාවිච්චි කරන්න. අර ඊම කම කියන මේ එන්නේ මේ එන ෆොන්ට් එක පාවිච්චි කරන්න. මොකද ඒක තමයි මෙන්න මේ දිග ෆොන්ට් එකක් කියන්නේ අපිට මේක මේ විදිහට පාවිච්චි කරන්න අමාරුයි මේකේ. ඒකින්ද අපිට පුළුවන් මේ වගේ තියෙන ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. දැන් මම මෙතන පල්ලා තියෙන සිංහල ෆොන්ට්ස් ගණනාවක් මගේ. මම ඔයාලට ෆොන්ට්ස් මගේ ෆොන්ට් ලයිබ්‍රරි ඕගොල්ලන්ට එවන්න. ඒකේ දෙමළ ෆොන්ට් එහෙමත් තියෙනවා. හරි බලන්න. පට්ට ලස්සන ෆොන්ට් තියෙනවා මේ වගේ. මම මෙතන මෙන්න වගේ ලස්සන ෆොන්ට් එකක් දැක්ක මෙන්න මේ හරි. එන්න මේක පට්ට ලස්සන නම් හරි මාස ෆොන්ට් එකක් මේක. ඔයාලට බලන්න හරිම ලස්සන ෆොන්ට් එකක්. මේ විදිහට ඕගොල්ලන්ට ඕන වැඩක් මේ විදිහට අපිට අර ANSI ක්‍රමය පාවිච්චි කරලා කරගන්න පුළුවන්. හරි. දැන් හිතන්න. ඕගොල්ලෝ කැමති නැහැ ඇප් පුරව ගන්න කම්පියුටරේ. ඇප් ඕනේ නැහැ. ඕන්ලයින් මෙතඩ් එකක් තියෙනවද? ඔව් තියෙනවා. ඔන්ලයින් මෙතඩ් එකක් තියෙනවා. හරි අපි බලමු ඔන්ලයින් මෙතඩ් මොකක්ද කියලා. ඕගොල්ලෝ යන්න මේ විදිහට Chrome browser එකට යන්න. මම දැන් Edge එක පාවිච්චි කරන්නේ. Edge එකේ අතන මම දැන් මෙතන අලුත් page එකක් open කරලා ඕගොල්ලෝ Windows එක ස්පේස් බාර් ඔබලා ඉස්සලා ඉංග්‍රීසි කීබෝඩ් වල මෙතන එලකුරු ගහන්න. එල හරි. එලකුරු ගහලා enter ගවන්න. හරි. එතන බලා ගන්න පුළුවන් එලකුරු කියලා මෙතන ඇවිල්ලා තියෙන එක. එන්න ක්ලික් කරා. එරවන්න එලකුරු ආවා. දැන් ඔයා මේ මොනවත් ක්ලික් කරන්න යන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන කීබෝඩ් කියන එකට යන්න. හරි. ඔයගොල්ලෝ මේ කීබෝඩ් කියන එකට ආවන් පස්සේ කරන්න පුළුවන් අපිට සිංහල යුනිකෝඩ් ෆොන්ට් එක ලෙජිට් ෆොන්ට් වලට මාරු කරගන්න. එතන ෆොනෙටික්ස් තියෙන්නේ. ඊළඟට සිංහල විජේසේකර කරක් තියෙනවා. හරි. අපි දැන් මෙතන මේ යුනිකෝඩ් ෆොන්ට් එක උඩ ඉංග්‍රීසියෙන් ටයිප් කරමු. අපි දැන් සිංහල කියලා ගහමු. C
ල මේ සිංහල කියලා ගහගත්තා. හරි. දැන් අපිට ඕලන් දෙන ඩිලීට් ෆ්‍රොම් කියනවනේ මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ එතන copy text දාන්න. ඊට පස්සේ ආයෙසරක් word එකට ඇවිල්ලා මම මෙතන මේක paste කරගන්න. අර ආවනේ. ආයෙ දැන් බලමු අපේ අර සම්පූර්ණ prompt එකම කොහොමද අර හෙළකුරු මේ ඔන්ලයින් ඒ කියන්නේ වෙබ් එක පාවිච්චි කරලා කරගන්නේ කියලා. හරි. ඔන්න වෙබ් එක පාවිච්චි කරන්න දැන් මම ආයෙ එడ్జ్ එක ඕපන් කරගන්නවා. එන්න මෙතන යුනිකෝඩ් සෙක්ෂන් එකට ගිහලා මේක paste කරගන්න. හරි. ඊට පස්සේ මෙතන එළියම දෙන registry font වලට ඉතින් මෙතන එනවා. ඉතින් මේක මෙහෙම සිලෙක්ට් කරලා copy කරන්න එපා. මේක copy text කියන එක දාලා copy කරගන්න. හරි. ඊට පස්සේ word වලට ඇවිල්ලා ඊට පස්සේ මේක මෙතන සිලෙක්ට් කරලා මෙතන paste කරන්න. බලන්න අර කලින් වගේමයි ඔක්කොම එක වගේ මේකේ අර කලින් කරපු ක්‍රමය offline අර මේ ක්‍රමය online. හරි. හරි. අදට මේ වීඩියෝ එක ඉවරයි. මට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න. හැමෝටම good bye.